Hello guys, සුවසක් කියලා පිළිගන්නවා අදත් මගේ මෝරියෝ channel එකට ඔයගොල්ලෝ හැමෝම. ඉතින් මම අද ඔයාලා අරගෙනලා තියන්නේ 2013 රිලීස් කරපු Brave කියන animation movie එක. ඉතින් මේ movie එකට IMDb අගය 10න් 7.1ම ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි movie එකට යන්න කලින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු කතාව පැත්තට. කතාව පටන් ගන්නකොට පේන්නන්නේ දවස විනෝදයෙන් ගත කරන පුංචි පවුල. මේ පවුලේ මේ වෙදි අම්මයි තාත්තයි පොඩි දුවෙකුයි විතරයි ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ රටේ රාජකම උරුම වෙලා තියෙන්නේ මේ තාත්තටම තමයි. මෙයාලා මෙහෙම විනෝදයෙන් ගත කරන්න එක හේතුවක් තියෙනවා. ඒ තමයි මේ පොඩි දුවගේ උපන්දිනේ තියෙන්නේ අද. මෙයාගේ නම තමයි මෙරීඩා. ඉතින් මම දැන් ඉඳන් මෙයාට මෙරීඩා කියලා කතා කරන්නම්. මෙරීඩාට මේ වෙලාවේදී මෙයාගේ තාත්තගෙන් තෑග්ගක් හම්බ වෙනවා. ඉතින් මේක පොඩි දුන්නා. මේක දැකව මෙරීඩාට ගොඩක් සතුටුයි. මේක අරගෙන මෙයා ඉලක්කයට ඉදින්න හැදුවට ඒක නම් කරගන්න පුළුවන් වෙන්නේ මොකද මෙයා තාම පොඩි ළමයෙක් නිසා. මෙහෙම දුන්නෙන් සෙල්ලනදා ඉද්දි මෙයා හිතපු එක ඊතලයක් කැලේ පැත්තට යනවා. මේ ඊතලේ ගේන්න මෙරිඩාගේ අම්මා මෙයාව කැලේ පැත්තට යවනවා. මේ වෙද්දි මෙයාගේ අම්මට ටිකක් තරහෙන් ඉන්නේ මෙයාගේ තාත්තා එක මොකද මෙරිඩා පුංචි කාලේදීම මේ වගේ දෙයක් මෙයාගේ තාත්තා දීපු එක ගැන. මෙරිඩා ඉතින් කැලේ ඇතුළටම ගිහිල්ලා ඊතලේ හොයා ගන්නවා. මේක අතර ගත්ත විතරයි එකපාරටම කැලේ අසින් සද්දයක් ඇහෙනවා. ගැසිලා වඩපිට බලපු මෙරිඩා දකිනවා නිල් පාට පුංචි එළියක්. මේව ළඟට ගියාම ඒක නැති වෙලා ආය වෙන තැනකින් මතුවෙනවා. මේවා එක ශ්‍රී ලංකාවට ඉද්දි මෙයාගේ අම්මා කතා කරනවා. ඇවිල්ලා මෙයා අම්මා ඉන්න පැත්තට යනවා. අම්මට මේම එලි වගේක් දැක්ක කිව්වම අම්මා නම් කිව්වේ ඒ පස්සෙන් ගියොත් ඔයාලා වගේ දෛවයට යන්න පුළුවන් කියලා. මෙයාගේ තාත්තා නම් එයා වැඩි විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. මෙයාලා මේම ඉන්න අතරේදී ලොකු වලහෙන් මෙතන කඩම් පාිනවා. මේ වෙලාව දැක්ක විතරයි මෙරිඩාගේ අම්මා මෙරිඩාවත් අරගෙන ඉක්මනට එතනින් යනවා. මෙරිඩාගේ තාත්තා නම් මේ වලහත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. මේ සරණින් පස්සේ කාලේ අවුරුදු ගාණක් ඉස්සරහට ගෙනියනවා. මේ සරණින් පස්සේ මෙරිඩාගේ තාත්තට යගේ කවලකුත් නැති වෙනවා. ඒත් එක්කම දැන් මෙරිඩාට පුංචි සහෝදරයෝ තුන්දෙනෙකුත් ඉන්නවා. මේ තුන්දෙනාගේ වැඩේ අනිත් අයට කරදර කරන එකම තමයි. මේත් එක්කම මෙරිඩාත් දැන් තරුණ වයසට ඇවිල්ලා ඉන්නේ. මෙරිඩාගේ අම්මට නම් ඕන මෙරිඩා පිළිවෙලකට ඉන්න කුමාරිකාවක් කරන්න. හැබැයි මෙරිඩා නම් ඉන්නේ එයාට ඕන විදියටම තමයි. ඒත් එයාට එක දවසක් හම්බ වෙනවා කුමාරිකාවක් නොවි එයාට ආස් දේවල් කරන්න. මෙරිඩා මේ දවසේ උදේම නැගිටලා දුන්න ඊතලේ අරගෙන ආසියෝ පිටේ නැගලා ඊතල වලින් විද කැලේ ඇතුළට යනවා. කැලේ ඇතුළටම ගිය මෙරිඩා පරිසරයත් එක්ක එදා දවසම ගත කරලා ගෙදර එනවා. මෙයා මෙහෙම ගෙදර එද්දි කට්ටිය කන ගමන් තමයි ඉන්නේ. මෙරිඩාගේ තාත්තා තාමත් අර වලහත් එක්ක කරපු සටන ගැන මෙයාගේ සහෝදරයෝ තුන්දෙනාට කියන ගමන් තමයි ඉන්නේ. ටික වෙලාවක් යද්දී මේ පොඩි සෙට් එක මෙතනින් යවනවා. මෙරිඩාට පොඩි වැදගත් දෙයක් කියන්න තියෙනවා කියලා. ඒ මොකද්ද කිව්වොත් අනිත් රාජ්‍යයන් වල රජුරෝ කට්ටිය එයාලගේ පුතාලාත් එක්කගෙන එනවලු මෙරිඩාත් එක්ක විවාහ වෙන එක ගැන කතා කරගන්න. ඒක කිව්වා විතරයි මෙරිඩා හොඳටම කලබල වෙනවා. ඒත් එක්කම කුමාරවරු කීප දෙනෙක්ම එන නිසා හරියට ගැළපෙන කෙනා තෝරගන්න තරගයක් තියෙනවා කියලා මෙරිඩාගේ අම්මා කියනවා. ඒ කොහොම වුණත් මෙරිඩා මේකට කැමති වෙන්න ඒ වුණාට මෙයාට අකමැත්තෙන් වුණත් මේ වැඩේට කැමති වෙන්න වෙනවා. ඉතින් මේ එක්කම ඔන්න ඒ දවස උදා වෙනවා. අනිත් රාජ්‍යයන් වල කට්ටියත් මාලිගාවට එන ගමනෝ ඉන්නේ. මෙරිඩාගේ අම්මත් මෙරිඩාට ලස්සන ඇඳුමක් අඳවලා පේන විදියට නම් මේ ඇඳුම මෙරිඩාට හිරයි වගේ. මේ වෙද්දි උත්සවය පටන් ගන්න හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. රාජ්‍යයන් තුනේම කට්ටිය මාලිගාව ඇතුළටම එනවා. මේ ආපු කට්ටියව පිළිගන්න මෙරිඩාගේ තාත්තා පිළිගැනීමේ කතාව කරන්න හැදුවත් ඒ වැඩේ හරියන්නේ වෙනම කරන්න දෙයක් නැති හින්දා මෙරිඩාගේ අම්මට තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. මේත් එක්කම කියනවා තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරලා ඉදිරියෙම ඉන්න කෙනාට තමයි මෙරිඩාව බාර දෙන්න කියලා. ඉස්සර වෙලාම අවස්ථාව හම්බ වෙන්නේ මැගින්ටෝස් කුලේ අයට. මේ ඉන්නේ මැගින්ටෝස් කුලේ රජුරුවන්ගේ පුතා. මෙයා එයාගේ කාඩුවෙන් උතුරු ආක්‍රමණිකයෝ දහස් ගණනක් පරද්දලා තියනවලු. ඊළඟ අවස්ථාව හම්බ වෙන්නේ මැක්ෆින් කුලේ අයට. මේ තඩියට ඉන්නේ මැක්ෆින් කුලේ රජුරුවන්ගේ පුතා. මිනිහා ආක්‍රමණික නැව් විනාශ කරලා සතුරන් 2000 ගණනක් පරද්දලා තියනවලු. ඊළඟට ඉන්නේ ටින්මෝල් කුලේ අය. මෙයා නැව් ගානක් එකවර පාලනය කරලා තියනවලු. මෙහෙම දේවල් කිය ඉද්දි කට්ටිය ගහ ගන්න පටන් ගන්නවා. මෙරිඩාගේ තාත්තා ඇවිල්ලා මේක නැවැත්තුවත් ආයෙත් රණ්ඩුව පටන් ගන්නවා. මේ අතරේදී මෙරිඩාගේ තාත්තට තරහ ගිහින් මෙතෙන්ට පැනලා කට්ටියත් එක්කම ගහ ගන්න පටන් ගන්නවා.
අන්තිමේට මේක නවත්තන්න වෙන්නේ මෙරිඩාගේ අම්මටම තමයි. මේකෙන් පස්සේ අම්මා කට්ටියටම ඇහෙන්න කියනවා දැන් තරඟය ආරම්භ කරනවා මේකෙන් දිනන කෙනාට තමයි මෙරිඩාව විවාහ කරලා දෙන්නේ කියලා. ඒ වගේම කියනවා තරඟය මොකද්ද කියලා තීරණය කරන්න පුළුවන් කුමරියට විතරයි කියලා. මේක ඇහුණ ගමන් මෙරිඩා නැගිටලා කියන්නේ තුනු ශිල්පිය හොඳයි කියලා. එක්කම තරඟයට ඕන දේවල් ඔක්කොම ලෑස්ති කරලා කට්ටියටම එතනට එන්න කියලා පණිවිඩයක් යවනවා. ඉස්සෙල්ලම අවස්ථාව හම්බ වෙන්නේ මැක්වින් කුලයේ කුමාරයාට. හැබැයි ඉතින් ඊතලයේ ගිහින් ඉලක්කයට වැදුනට වැදුනේ හරි තැනට නෙවෙයි. ඊට පස්සේ අවස්ථාව හම්බ වෙන්නේ මැගින්ටෝස් කුලයේ කුමාරයාට. එයා ඊතලයේ විදින්න ඕන තැනට පොඩ්ඩක් මෙහායින් වැදුන නිසා මෙයාට ඒක දරා ගන්න බැරුව කෑ ගහන්න පටන් ගන්නවා. අන්තිමටම අවස්ථාව හම්බ වෙන්නේ ඩින්නෝල් කුලයේ කුමාරයාට. මෙයාගේ මොකක් හරි වාසනාවකට හරියටම ඉලක්කයට මෙයාගේ ඊතලේ වදිනවා. මේක දැකපු ගමන් මෙරිඩාගේ තාත්තා මෙරිඩා දිහා බලද්දි මෙරිඩා එතන නැහැ. බැලිනම් මෙරිඩා තරඟ කරන්න ඇවිල්ලා කියනවා මං වෙනුවෙන්ම තරඟ කරනවා කියලා. මෙයා එහෙම කියලා පළවෙනි ඉලක්ක දෙකටම හරියටම විදලා තුන්වෙනි ඉලක්කෙට තිබ්බ ඊතලේ පසාරු කරගෙනම යන්න විදිනවා. මෙරිඩාගේ අම්මට නම් මෙයා මේ කරපු වැඩේට හොඳටම තරහ ගිහින් ඉන්නේ. ඊට පස්සේ මේ දෙන්න අතරේ රණ්ඩුවක් ගිහිල්ලා අම්මා මහලා තිබ්බ මේ තුන්නාගේ රූපයකින් මෙරිඩා අම්මා ඉන්න කොටස කඩුවෙන් වෙන් කළා දානවා. මේ නිසා හොඳටම තරහ කියපු මෙරිඩාගේ අම්මා මෙයා ළඟ තිබ්බ දුන්න ගින්දරට දානවා. මේ දේ නිසා හොඳටම දුක හිතුණු මෙරිඩා මෙතනින් දුවලා යනවා. අම්මත් මේ වැඩේ වැරදි කියලා තේරලා දුන්න ගින්දරින් ගන්න හැදුවත් දුන්න දැනටම පිච්චිලා තියෙන්නේ. මේ අතරේදී හොඳටම දුක හිතලා ඉන්න මෙරිඩා මෙයාගේ අශ්වයාත් එක්කම කැලේ පැත්තට වේගෙන් යනවා. මෙහෙම යන අතරේදී අශ්වයා මොකද්දෝ දෙයකට බය වෙලා එකපාරටම නවතිනවා විතරයි. මෙරිඩා විසික් වෙලා ගිහලා බිමට වැටෙනවා. මෙරිඩා මොයේ මොකද්ද කියලා වටපිට බලද්දි මෙයා දකිනවා මේක ගල් වලින් වට කරපු රවුමක් කියලා. ඒත් එක්කම මෙයා දකිනවා මෙයා පුංචි කාලේ දැකපු නිල් පාට එළියක් තියෙනවා. මේක දිහා බලලා ඉස්සරහා බලද්දි මෙයාට එලි ගොඩක් පේන්න පටන් ගන්නවා. මේ එලි පස්සේ ගිහින් අන්තිමට නවතින්නේ කැලේ තියෙන ගෙයක් ළඟ. මෙයා බයෙන් මේ ඇතුළට ගිහිල්ලා බලද්දි ගේ ඇතුලේ තියෙන්නේ ලී වලින් අදපු එක හත්තුන්ගේ රූප වගේක්. තව ටිකක් ඇතුළට යද්දි මෙරිඩාට හම්බෙනවා වයසක ගෑනු කෙනෙක්ව. එයා මායා බලෙන් දේවල් කරත් එයා කැමති නැහැ මෙයාට මන්ත්‍රකාරී කියලා කවුරුත් කියනවාට. මේක අහපු මෙරිඩාවත් මෙයා ගෙදරින් පන්නලා දාන්න හදනවා. කරන්නම දෙයක් නැති දැන මෙරිඩා කියනවා මෙතන තියෙන ඔක්කොම ලී බඩු මෙයා ගන්නම් කියලා. ඒක ඇහුණා විතරයි මායාකාරී අහනවා කොහොමද ඔයා ගෙවන්නේ කියලා. ඒත් එක්කම මෙරිඩා මෙයාගේ කරේ තිබ්බ මාලයක් ගලවලා මෙයාට දෙනවා. මෙරිඩා කියනවා මට තව වැඩක් කරගන්න තියෙනවා මන්ත්‍ර බලෙන් අම්මවත් වෙනස් කරගන්න ඕන කියලා. මේකට මන්ත්‍රකාරී කැමති වෙලා මෙයාට කේක් එකක් හදලා දීලා කියනවා මේකෙන් කෑල්ලක් අම්මට කවන්න ඒ පාර අම්මා වෙනස් වෙයි කියලා. මෙයා ඉක්මනට කොහොම හරි වැඩේ කරන්න හිතාගෙන ගෙදරින් එළියට යනවා. මේත් එක්කම මායාකාරී කියන්න දෙයක් අමතක වෙලා කියන්න හැදුවත් මෙරිඩාට ඒක ඇහෙන්නේ නැති වෙනවා. ඒත් එක්කම දැන් මෙරිඩා ගෙදර ගිහින් කෑලික භාජනයක තියලා අම්මා ළඟට අරන් යන්න හැදුවට එහෙම ඕන වෙන්නේ. මෙරිඩාව හොයාගෙන මෙයාගේ අම්මා කුසියටම ඇවිල්ලා. අනිත් පැත්තෙන් අනිත් කට්ටියත් එක්ක මෙයාගේ තාත්තා සාදයක් දාන ගමනෝ ඉන්නේ. මේ අතරේදී මෙරිඩා එයාගේ අම්මට මේන් කේක් කෑල්ලක් කන්න දෙනවා. ඒත් එක්කම අම්මට පොඩ්ඩක් අමාරු වෙලා මෙරිඩා අම්මව එයාගේ කාමරයට එක්කන් යනවා. මේ අතරේදී මෙයා හිතන්නේ මෙයාගේ අම්මට මෙයාව විවාහ කරලා දෙන්න තියෙන අදහස නැති වෙලා කියලා. ඒත් වෙලා තියෙන්නේ හිතුවේවත් නැති දෙයක්. අම්මා වෙනස් කරන්න කියලා මායාකාරී දීලා තියෙන්නේ රූපය වෙනස් කරන මායාවක්. මේ නිසා අම්මව ටික ලොකු වලයක් වගේ වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ අතරේදී මෙරිඩා මේක දැකලා හොඳටම බය වෙලා වලහෙක් ඇවිල්ලා කියලා කෑ ගහන්න පටන් ගන්නවා. මෙරිඩාගේ අම්මත් හොඳටම කලබල වෙලා අල්මාරියේ ඇතුලේ තිබ්බ කණ්ණාඩියක් අරගෙන මෙයාගේ මූණ බලනවා. මේ වෙලාවෙදි තමයි මෙයා දැනගන්නේ එයාව සම්පූර්ණයෙන්ම බලහෙක් වෙලා කියලා. මේක දැනගත්තා විතරයි හැමෝටම වඩා මෙයා තමයි කලබල වෙන්නේ. මේ වෙලාවේදී කැලේදී හමුණු මාන්තරකාරී ගැනත් මෙරිඩාට මෙයාට කියවෙනවා. මේත් එක්කම පාර හිටපු තාත්තාට වලහෙක්ගේ සුවඳක් ඇවිල්ලා මෙයා උඩට එන පටන් ගන්නවා. තාත්තා උඩට එනවා කියලා දැනගත්තු මෙරිඩා අම්මවත් එක්කගෙන මාලිගාවෙන් එළියට යන්න හදනවා. මේ අතරේදී මාලිගාවේ වැඩ කරන සේවිකාවන් මේක දැකලා හොඳටම බය වෙලා මේක ගැන මෙයාගේ තාත්තට කියනවා. මේක දැනගත්තා විතරයි මෙයාට හොඳටම තහවුරු වෙනවා මාලිගාවේ ඇතුලේ වලහෙක් ඉන්නවා කියලා. ඒගොල්ලෝ වලහවල්ලන්න එන අතරේදී මෙරිඩා කරන්න හදන්නේ අම්මවත් අරගෙන මාලිගාවෙන් පැනලා යන්න හදන එක.
මේ වෙලාවේදී මේ දෙන්නව මෙයාගේ සහෝදරයෝ තුන්දෙනාටත් අහු වෙනවා. කරන්නම දෙයක් නැති තැන මෙරිඩා මේ අත්ත විස්තරයම මෙයාලට කියනවා. හැබැයි මොන දේ කිව්වත් මෙයාලගේ උදව් ගන්නවා නම් මොනවා හරි දෙන්නම ඕන. මේ නිසා මෙරිඩා පොරොන්දු වෙනවා මෙයාගේ අතුරු පස අවුරුද්දක් යනකම් මෙයාලට දෙන්න. මෙයාලා ඒකට කැමති වෙලා මාලිගාවේ කට්ටිය නොමග යවන්න පටන් ගන්නවා. මේ වෙලාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මෙරිඩාගේ අම්මවත් අරගෙන මාලිගාවෙන් පැන ගන්නවා. අනිත් පැත්තෙන් කට්ටියට වද දීලා ආපු මේ තුන්දෙනාට මෙරිඩාගේ අම්මා කාලා ඉතුරු කරපු කේක් ගෙඩිය හම්බ වෙනවා. මේ අතරේදී මෙරිඩා මෙයාට කේක් එක දීපු මායාකාරිගේ ගෙදර හොයාගෙන යනවා. ගෙදර හොයාගත්තත් මායාකාර නම් මේ ගෙදර නෑ. මේ වෙලාවේදී මායාකාරිගේ රූපයක් මතුවලා කියන්නේ එයා සතියක නිවාඩුවකට ගියා කියලා. ඒ වගේම කියනවා මෙයාගේ අම්මගේ වලස් පෙනුම දවස් දෙකකින් සදාකාලික පෙනුමක් වෙනවා කියලා. ඒ වගේම මෙයා කියනවා මේක වෙනස් කරගන්න ඕන නම් බැඳීම් හදාගන්න දෛවය වෙනස් වේවි කියලා. මේ කියපු දේ නම් මෙයාට තේරෙන්නේ නැතුව මෙයා කරන්නේ මෙතන තියෙන හැමදේම අරගෙන මේ කල්දියරමට දාන එක. මේක නිසා කල්දියරම පුපුරලා ගේට් මෙතනින් අතුරුදහන් වෙනවා. මේ වෙලාවේදී රෑ වෙලා වගේම මාලිගාවට යන්නත් බැරි නිසා මෙයාලා කැලේම නිදා ගන්නවා. ටිකෙන් ටික කාලය ගත වෙලා එළි වෙනවා. මෙරිඩා නැගිටිද්දි මෙරිඩාගේ අම්මා කෑම මේසිකුත් හදලා මෙරිඩාට මොකද්ද කියනවා. හැබැයි මේවා කිසි දෙයක් මෙරිඩාට නම් තේරෙන්නේ නැහැ. ඒ වගේම මෙයාලා උදේට කන්න හදන ගෙඩිත් විස වර්ගයක් කරන්නම දෙයක් නැති තැන මෙරිඩා එයාගේ දුන්නෙන් විදලා මාළුවෙක් අල්ලලා දෙනවා. ඒ වුණාට මෙරිඩාගේ අම්මා අමු මාළු කන කැමති වෙන්නේ නැහැ. මේක නිසා මෙයා ආලුවව පුච්චලා දෙනවා. මේ විදියට උදේ කෑම කාලා දෙන්නත් එක්කම විනෝද වෙනවා. ටික ටික හවසේදී මෙරිඩාගේ අම්මා ඇත්තම අලහෙක්කගේ හැසිරෙන්න පටන් ගන්නවා. මෙයාට අඩුම මෙරිඩාවත් අඳුර ගන්න බැරි වෙනවා. මේ අතරේදී කලින් මෙරිඩා දැකපු නිල් පාට එලි ආයෙත් පේන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී මෙරිඩා අම්මත් එක්කගෙනම මේ එලි පස්සේ යන්න පටන් ගන්නවා. මෙහෙම යන මේ දෙන්නට හම්බෙනවා ගල් වලින් හදපු දොරටුවක්. ඒකෙනුත් මෙයාලා ඇතුළට යනවා. මෙහෙම ගිහින් මෙයාලට අන්තිමට හම්බෙනවා පරණ අතෑරලා දාපු මාලිගාවක්. මෙරිඩා මේක මොකද්ද බලන්න යන අතරේදී වාලේ කෑල්ලුත් කඩාගෙන මෙයා බිමට වැටෙනවා. මෙයා මෙහෙම වැටුණු තැන ගල් වලින් හදපු කැටයම් වගේක් තියෙනවා. මේ වගේම මෙරිඩා මේක ඇල්ලුවා විතරයි අතීතයේ විසිදුණු සිදුවීම මෙයාට පේන්න පටන් ගන්නවා. මේ ගල් වලින් අමලා තියෙන සහෝදරයෝ 4 දෙනෙක්ව. මෙතන ඉන්න එක සහෝදරයෙකුට ඕන වෙලා තියෙනවා අනිත් අයට වඩා ශක්තියෙන් වගේම බුද්ධිමත්කමනොත් වැඩි වෙන්න. මෙයාත් මේ නිසා කරලා තියෙන්නේ මෙරිඩා කරා වගේම දෙයක්. මෙයාත් මන්ත්‍රකාරියක් හම්බ වෙලා මන්ත්‍රයක් මතුරගෙන තියෙනවා. ඒ වගේම මේ වැඩේ සාර්ථක වෙලා තියෙනවා. ඒත් එක්කම මෙයා ලොකු වලහැක් විදියට වෙනස් වෙලා තියෙනවා. මේ අතරේදී මේ වලහැක් වෙලා ඉන්න කුමාරයා මෙයාට පාර දෙන්න හදනවා. මේ වෙලාවේදී කොහොම හරි මෙරිඩාට මේ වලහගෙන් බැරෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම දරුණු වලහගේ ඇඟට මාලිගාවේ කොටසකුත් කඩාගෙන යටිනවා. මේ වෙලාවෙන් පරිම ප්‍රයෝජන ගන්න මේ දෙන්න වේගෙන් දුවලා නවතින්න මුලින්ම පෙන්නපු ගල් වලින් වටවුණු ආවාට ඇතුලේ. මේ වෙලාවේදී මෙරිඩාට තේරුම් ගිහලා තියෙනවා අර වෙලාවේදී මායාකාරී කියපු දේ ගැන. මෙරිඩා අම්මට කියනවා මෙයා එදා කඩුවෙන් කපලා වෙන් කරපු රූපේ ආපහු එකතු කරන්න ඕන කියලා. මෙහෙම මේ දෙන්න කාටවත් පේන්නේ නැති වෙන්න මාලිගාවට ඇතුළු වෙනවා. මේ අතරේදී මෙරිඩව විවාහ කරගන්න ප්‍රාන්තවල කුමාරවරු සටනකට ලෑස්ති වෙන ගමනෝ ඉන්නේ. මේ කොහොම වුණත් මෙයාලගේ වැඩේ කරන්න යනවනම් යන්න වෙන්නේ මේ මැදින් නිසා මෙරිඩා මේ සතරන මැදට ගිහින් කතා කරන්න පටන් ගන්නවා. මේ අතරේදී මෙරිඩාගේ අම්මා කාටවත් දැනෙන්නේ නැති වෙන්න කාමරය ඇතුළට යනවා. මේ වෙලාවේදී මෙරිඩා කතා කරලා අන්තිමට කියනවා රජින කිව්වා කියලා නගිලි සහ අනෙක් කුමාරවරුන්ගේ නිසි ආයස ආවහම එයාලට කැමති අයව තෝරගන්න අවස්ථාව දෙන්න ඕන කියලා. මේ අදහසට කුමාරවරු කැමති වුණත් රාජ්‍යවල නායකයන් නම් කැමති වුණේ නැහැ. ටික වෙලාවක් ගියාට පස්සේ හැමෝම මෙරිඩාගේ මේ අදහසට කැමති වෙනවා. මේ වෙලාවේදී මෙරිඩාගේ අම්මා මේ පිටිපස්සේ ඉඳගෙන මේවා ඔක්කොම අහන් ඉන්නවා කියලා මෙයා දකිනවා. මේ අතරේදී සේවකයෙක්ට මේ ගැන සැකයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේක අහුවෙන්න යනවා කියලාත් මෙරිඩාට තේරෙනවා. මේක නිසා මෙරිඩා ඉක්මනට හැමෝටම හෙන්න කියනවා මේ සතුට සමරන්න හැමෝම ගබඩාව පැත්තට ගිහින් කැමති දෙයක් කන්න කියලා. කට්ටිය ඒ පැත්තට යවලා මේ දෙන්න කාමරේ ඇතුළට යනවා.
මේක මහන්න හැදුවා විතරයි අම්මා ආපහු වලහෙක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. මේත් එක්කම මෙරිඩගේ තාත්තත් අම්මව හොයාගෙන අම්මගේ කාමරයට යනවා. කාමරයට යන තාත්තා දකින්නේ සම්පූර්ණයෙන්ම විනාශ වුණු කාමරයක්. ඒ වගේම අම්මා ඇඳන් ඉඳපු ඇඳුමත් හම්බෙනවා. මේ වෙලාවේදී හොඳටම කලබල වෙලා මෙරිඩා ඉන්න කාමරය දොර අරිනවා. මේත් එක්කම මෙයා දකිනවා ලොකු වලහෙක් මේ කාමරේ ඉන්නවා. මේත් එක්කම තාත්තා සටන් කරන්න හදනවා. මේක මෙරිඩා නවත්තන්න ගිහින් මෙයාගේ අතකටත් තුවාල වෙනවා. මේ වෙලාවේදී වලහෙක් වගේ හැසිරුණු මෙරිඩාගේ අම්මා ආපහු සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. මෙයා දකිනවා මෙරිඩාව තුවාල වෙලා කියලා. මේත් එක්කම මෙයා මෙතනින් පැනලා යන්න හදනවා. මේ වෙලාවේදී මෙතනට ආපු අනිත් රාජ්‍යයන් වල කට්ටියට මෙයාව අහුවෙනවා. අනිත් පැත්තෙන් මෙරිඩා කියන්නේ මෙයාගේ අම්මා කියලා. ඒ තාත්තා නම් එයාව විශ්වාස කරන්නේ නැහැ. තාත්තා මෙරිඩාව කාමරයට දාලා දොර වහලා යතුරු සේවිකාවකට දීලා වලහව අල්ලගන්න යනවා. මේ අතරේදී මෙරිඩාගේ අම්මා මෙයාලගෙන් බේරෙන්න කැලේ පැත්තට දුවනවා. මේ වෙලාවේදී මෙරිඩා දොර අරගන්න කොච්චර උත්සාහ කළත් දොර අරගන්න නම් බැරි වෙනවා. බැරිම තැන ඔයා උදව් වෙනලා කෑ ගැහුවත් සේවිකාව නම් උදව් කරන්නේ නැහැ. මේ වෙලාවේදී මෙතනට මෙරිඩාගේ සහෝදරයෝ තුන්දෙනා එනවා. මේ තුන්දෙනා දැන් අර හම්බුණු කේක් ගෙඩිය කාලා වලස්සු වෙලා ඉන්නේ. මේක දැකපු සේවිකාව අතේ තිබුණ යතුර මෙයාගේ හැට්ටේ හංග ගන්නවා. මේත් එක්කම මේ තුන්දෙනා කොහොම හරි කරලා යතුර අරගෙන මෙරිඩාව නිදහස් කරනවා. මේත් එක්කම මෙරිඩා මේ තුන්දෙනාවත් එක්කගෙන ආසියාගේ පිටේ නැගලා කැලේ පැත්තට යන්න පටන් ගන්නවා. මේ යන අතරේදී මෙරිඩා අම්මව වෙන්නලා තිබුණ සිතුවීමේ කෑල්ල ආයෙත් එකතු කරනවා. මෙයාලා මෙහෙම කැලේට යන අතරේදී අනිත් පැත්තෙන් මෙරිඩාගේ අම්මව කොටු වෙනවා. මේ වගේම හෙල්ලෙන්නවත් බැරි වෙන්නම මෙයා බිමට තියලා ගැට ගහනවා. මේ වෙලාවේදී මෙරිඩා කැලේ ඇතුළටම ආවත් අම්මව හොයාගන්න බැරි වෙනවා. ඒත් එක්කම ආපහු නිල් පාට එලි මතුවෙලා මෙරිඩාට පාර පෙන්නනවා. අනිත් පැත්තෙන් තාත්තා කරන්න හදන්නේ අම්මව කඩුවෙන් ඇනලා මරලා දාන්න. ඒත් එක්කම මෙරිඩා ඊතලයකින් කඩුවට විදලා මේක නවත්තනවා. ඒත් මේක නවත්තන්න නැතුව තාත්තා කරන්න හදන්නේ ආපහු කඩුවෙන් අනින්න හදන එක. මේ වෙලාවේදී මෙරිඩා කඩුවෙන් තාත්තගේ බොරු කකුල කපලා දානවා. මේත් එක්කම මෙතනට එනවා අර දරුණු වලහා. මේ කට්ටියව අම්මව අතහැරලා දරුණු වලහාත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. ඒ වුණාට මේ වලහාගේ ශක්තිය වැඩි නිසා කාටවත්ම වලහාට මුකුත් කරන්න බැරි වෙනවා. අනිත් පැත්තෙන් මෙරිඩා ඊතල වලින් විද්දා වලහා ළඟට ඇවිල්ලා මෙරිඩා බිමට දා ගන්නවා. මේක දකින මෙරිඩාගේ අම්මට හොඳටම තරහ ගිහින් ඒ වලහාට පහර දෙනවා. ඒත් වලහාගේ ශක්තිය වැඩි නිසා මේක හරියන්නේ නැති වෙනවා. මේ සටන වෙලාවෙදී ගලක් බුරුල් දෙනවා. මේ වෙලාවෙදී මෙරිඩාගේ අම්මා කරන්නේ මේ වලහාව පුල්ලුණු ගල්ලා තියලා තද කරන එක. හොඳටම තරහ යන වලහා කරන්නේ මෙරිඩාගේ අම්මව පැත්තකට විසික් කරලා දාන එක. මේත් එක්කම පුල්ලුණු ගල්ලා මේ වලහාගේ ඇඟට කඩන් හරිනවා. ඒත් එක්කම වලහාගේ ඇඟ ඇතුළේ හිර වෙලා තිබුණු කුමාරයාගේ ආත්මය එළියට ඇවිල්ලා අතුරුදහන් වෙලා යනවා. අනිත් පැත්තෙන් ටික ටික එළිය වැටෙන්න පටන් ගන්නවා. මෙරිඩා එකතු කරපු අම්මගේ සිතුවම එයාගේ ඇඟ උඩින් දානවා. ඒත් හොඳටම එළිය වැටුණත් රූපය නම් වෙනස් වුණේ නැති නිසා මෙරිඩාට මේ ගැන ගොඩක් දුකයි. ඒත් එක්කම වලහෙක් වෙලා හිටපු මෙරිඩාගේ අම්මා මිනිස්සෙක් විදියට වෙනස් වෙනවා. මේක දකින හැමෝටම ගොඩක් පුදුමයි වගේම ගොඩක් සතුටුයි. මේත් එක්කම මේ මූවි එක මෙතනින් ඉවර වෙනවා.